අපි දැන් ඉන්නේ ජලමල් උද්‍යානයේ. සීගිරිය ජලමල් උද්‍යානයේ. ඔයාලට පේනවා ඇති අද නම් ගොඩක් විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා සීගිරිය නගින්න ඇවිල්ලා තියෙනවා. එතකොට හැමෝම යන්න පුතේ ගල දිහා බලාගෙන යනවා. හරිද? පොඩ්ඩක් පෙන්නන්නකෝ බා. කවුරුත් නේවාය ඇවිදින්නේ නැහැ. ඇයි මේවයි තාක්ෂණය නැද්ද? මේ තමයි ලංකාවේ තියෙන තාක්ෂණය. ගල නෙවෙයි ඈ. ගල නෙවෙයි සීගිරිය තාක්ෂණය. තාක්ෂණය දෙන්නේ නෙවෙයි. හරි. දැන් මේ ඉන්නේ ජලමල් උද්‍යානයේ. මේ තමයි සීගිරියේ විශිෂ්ටතම තාක්ෂණය පෙන්වන කලාපය. මේ පෙන්න ඊට කලින් අර මං කියවන පවුරක් පෙන්නනවා කියලා. ඒ පවුර බලලෙමු ඉස්සෙල්ලා. මේ පවුරට යන්න අද හදලා තියෙනවා තාවකාලික පාලමක්. මේ පාලමෙන් ගිහිල්ලා නම් අපිට ඒක බලන්න වෙන්නේ. මං කියවනේ අපි සාමාන්‍ය බලන සීගිරිය අපි බලන්න යන්නේ නැහැ. අපි බලන්න යන්නේ ඉතිහාසය ඉගෙන ගන්න ළමයි විදිහට සීගිරියේ දෙන වැදගත්කම් ටික මොනවද කියලා. අද ගෙවල් වල කපරාරුව දානවනේ. ඔව් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ කාශ්‍යපේ කාලෙදී ගෙවල් වල නෙවෙයි මේ පවුරු පාකාරවල කපරාරුව දාලා තියෙනවා පුතේ. ළඟට එන්න පොඩ්ඩක්. මේ තියෙන්නේ අපි ඔය කතා කරන කපරාරුව. ඔයාලට පේනවද දන්නේ නැහැ. පොඩ්ඩක් ළඟට අරගන්න. මේ තියෙන කපරාරුව මේ කපරාරුව සමහර තැන්වල ඔයාලා ඒක ටික S2 දාලා බලන්න ඕනේ පුතේ. තාක්ෂණය නෙමෙයි S2 බලන්න ඕනේ. මේ කපරාරුව සමහර තැන්වල ඔයාලට පේන රතු වර්ණ. ඒ කියන්නේ මේකේ චිත්‍ර ඇඳලා තියෙනවා. කිස්වාශ 1850 මේ හොයාගන්නේ. මේ හොයාගන්නකොට දැන් අවුවට සහ වැස්සට පේඩ් වෙලා ගිහිල්ලා නේද? මේ ඉතුරු වෙලා තියෙන බොහොම ස්වල්ප ප්‍රමාණය. ඒකත් මේ පැත්තේ. එහා පැත්තේ අපිට බලන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉක්මනට කැඩලා බින්දලා ගිහිල්ලා වෙන්නේ නැති. ඒ කියන්නේ මේ හැම ප්‍රාකාරයකම මේ විදිහට කපරාරු කරලා මෙවැනි චිත්‍ර ඇඳලා ලස්සනම ස්ථානයක තමයි මේක තිබිලා තියෙන්නේ. ඒකයි සීගිරියේ වැදගත්කම. ඊළඟට අපි කතා කරමු ජලමල් තාක්ෂණය ගැන.